සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි ගැඹුරු නින්දක වැටිලා ඉද්දි අපිට සිහින පේනවා. ඒ සිහිනවල සැඟවුණු අර්ථයක් තියෙයි කියලා ඔයා දැනන් හිටියද? එදිනදා ජීවිතවලදී සිදු වුණු සිදුවීම් හෝ කිසි තේරුමක් නැති සිහිනත් අපි දකිනවා. අද අපි කතා කරන්නේ ඔබට වාසනාව ගෙන දෙන සිහින පිළිබඳ. බලන්න ඔබත් මෙවැනි සිහින දැකලා ප්‍රතිඵල අත්විඳලා තියෙන කෙනෙක්ද කියලා. රත්තරන් සමනල්ලු. ඉතාමත් සුබදායකයි රත්තරන් ආශ්‍රිත දේවල් දකින එක. වාසනාව, ධනය, කීර්තිය, ප්‍රශංසාව, සතුට, ජයග්‍රහණය ඔයාට අත්විඳින්න පුළුවන්. ඕනිම සුබ දෙයක් ලැබෙන්න නියමිතයි කියන දේ තමයි රත්තරන් දැකීමෙන් අර්ථවත් වෙන්නේ. පැහිලා තියෙන ගොයම්. ඉක්මනින්ම දියුණු වීමට මඟ පෑදෙන බව අර්ථවත් වෙනවා. ශාස්ත්‍රීයත්වයේ දාන වලින් පිළිඹු වෙනවා. මැණික්. මැණික් රත්තරන් වගේ දේවල් හරි අඩුවෙන් තමයි සිහින වලින් පෙනෙන්නේ. ඔබ සිහිනෙන් මෙවැනි දෙයක් දැක්ක කියන්නේ ඔයා ගොඩක් වාසනාවන්තයි කියන එක. මැණිකක් වගේම දිලිසෙන්න බබලන්න පුළුවන්. සියලු කටයුතු වල සාර්ථකත්වය තමයි මැණික් දැකීමෙන් අර්ථවත් වෙන්නේ. දැල් වූ පහන්. දැල් වූ පහන් දැකීමෙන් ධන වාසනාව අර්ථවත් වෙනවා. ඔබ පහන් දල්වනවා සිහිනෙන් දුටුවොත් ධනය අතින් ඊටාම සුබයි. මී මැස්සන් හෝ මීවද. මෙමගින්ද ධනය, බලය, වාසනාව උදා වෙන බව තමයි සිහිනෙන් ඔබට පෙන්눔 කරන්නේ. සුදු පැහැති සර්පයන්. ඊටමත් සුබයි සුදු පැහැති සර්පයන් දකින්න එක. අනිවාර්යෙන්ම ඔබ දියුණුවෙන් දියුණුවට පත් වෙන බව මෙමගින් අර්ථවත් වෙනවා. විශාල ධනයකට හිමිකම් කියන්න ඔයාට පුළුවන් වෙනවා. ඉනිමගක ඉහළටම යෑම. ඔබ ඉනිමගක ඉහළටම යනවා දුටුවොත් ඒ සිහිනෙන් අර්ථවත් වෙන්නේ ඔයා විභාග ආදියෙන් තරඟවලින් හා ව්‍යාපාර කටයුතු වල ඉහළටම යන බවයි. වයින්. සිහිනෙන් ඔබ වයින් දුටුවොත් ඔබට මොකද වෙන්නේ? වයින් කියන්නේ සතුට සැමරීමට ප්‍රීතිමත් අවස්ථාවකදී භාවිතා කරන දෙයක්. ඉතින් ඔයා සිහිනෙන් වයින් දුටුවොත් සුබදායකව සැමරීමට අවශ්‍ය දෙයක් සිදුවන බව පෙන්눔 කරනවා. මිනිගෙඩි. මිනිගෙඩි දැකීමත් ඊටමත් සුබයි. ඔබට ජීවිතයේ සතුට, ධනය, කීර්තිය ලැබෙන බවට හඟවන පෙරනිමිත්තක් තමයි මිනිගෙඩි සිහිනෙන් දැකීමෙන් අර්ථවත් වෙන්නේ. සිංහයෙක් පසුපස හඹා ඒම. ඔබ සිහිනෙන් මේ වගේ දෙයක් දැකලා තියෙනවද? එයින් අර්ථවත් වෙන්නේ ධනය. ඔබට ව්‍යාපාරයේ දියුණුව නැතිනම් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙන බවයි මෙයින් පෙන්눔 කරන්නේ. මීට අමතරව දීකිරි, නෙළුම් මල්, අඹගෙඩි, පිරුණු දොඩම් ගස්, නිල් මහනිල් මල්, අසූචි, සුදු ඇත්තු, ගිරවුම්, ධාන්‍ය බඳුම්, පබළු, වලාකුළු, තරු, කළු අශ්වයින්, පිරිසිදු දෙහි පිහිනන මාළුන්, පෙම්වතුන්, නිදාන, දේදුණු වගේ දේවල් වලින් ඔබට වාසනාව ගෙන දෙන බව කල්තියාම පෙන්눔 කරනවා. ඉතින් මේ වගේ සිහින ඔයා දැකලා තියේද? ඔයා මීට කලින් මේ වගේ සිහින දැකලා ඔබට නොසිතූ විදිහට ධනයක් ලැබෙන්න ඇති. නමුත් ඔබ දැකපු හීන පිළිබඳ අවබෝධයක් නොතිබෙන්න ඇති. ආයේ මේ වගේ දෙයක් දැක්කොත් සිහිනය අමතක නොකර ටික දවසක් බලාගෙන ඉන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ අනාගතයක්.